Hi guys, good morning. ඉතින් හැමෝම හොඳින් ඉන්නයි කියලා හිතනවා. අද අලුත්ම ගමනකට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් අද පොසොන් පොය. ඉතින් අද අපේ පොසොන් පොය සංචාරයේත් එක තමයි අද එකතු වෙලා ඉන්නේ. රයිට් ඉතින් ඔන්න අපි උදේ 8ට විතර අපි ගමන පටන් ගත්තා කලේගානි. ඉතින් දැන් අපි ඉන්නේ කරා පිටියට මෙහා. ඒ කියන්නේ විජිත පුර්සිටිකාව අපි සංචාරය පටන් ගන්න ගමන් අපිට දන්සලක් සෙට් වුණා විජිත එකේ සුබ්දන්සල. ඉතින් අපේ කට්ටිය සුබ්දන්සලත් වඳින ගමන් ඉන්නේ. ඉතින් මම ඔයාලට වීඩියෝ එක ඒකෙන් පෙන්නන්න. ඉතින් අපි අද යන්න ඉන්නේ පොඩ්ඩක් අපේ අද දවසේ ප්ලෑන් එක තියෙන අපි උදේවරු යනවා බෝගාවට ඇල්ලක් තියෙනවා. මට නම මතක නැහැ. මම ඔයාලට ලං වෙලා කියන්නම් ඇල්ල. ඉතින් අපි ඒකට යන්න ඉන්නේ. ඉතින් රයිට් අපි මගදී හම්බෙමු. ඉතින් අපි ඊට කලින් කියන්න අද මාත් එක ඉන්න සෙට් එක කවුද කියලා. රයිට් ඉතින් මේ සෙට් එක ඉන්නවා අපි ආශමල් ඉන්නවා සස්සර ඉන්නවා ගරුක මල් ඉන්නවා අපේ අනිත් සෙට් එකේ ඉන්නවා අපි අනිත් සෙට් එක මේ පැත්තේ ආයෙත් ඉතර කාලෙකින් සෙට් වුණා ඉතර ඉන්නවා කවිඳු මල් ඉන්නවා ප්‍රසන්නයි පිටිපස්සේ ඉන්නවා ඉතින් මේ සෙට් එකත් එක තමයි යන්නේ ඉතින් යන්න කලින් උදේ පාන්දර බඩගිනින්ද පොඩ්ඩක් නිවාගෙන යනවා ඉතින් හරි මගදී හම්බුම අනිවාර්යයෙන් එහෙනම් අපි දිගටම රැඳිලා ඉන්න රයිට් ජය Hi guys, ini kona අපි දැන් සුද්දාන්සලත් වැදගෙන දැන් මේ කරාපිටියෙන් දාලා අපේ පාරේ මේ අපි යන්න ඕනේ යක්කාන්තියට. ඉතින් දාලා ෂෝට් කට් එක තමයි අපි දැන් යන්න හදන්නේ මේ ඊළඟට ගන්න ෂෝට් කට් එකක් තියෙනවා. නැත්නම් අර විඩියෝස් දෙවට මේ රවුමන්නේ අපි බයිසිකල් සෙට් එක විතරයි යනවා. ඉතින් මේ දාපාර ගමනට අපේ බයිසිකල් ඔක්කොම පහයි. ඒ කියන්නේ අපේ සෙට් එක 10යි. උලක් නැහැ. ඉතින් හැමෝටම කිව්වා කට්ටිය ආවා ඉතරයි. රයිට් ඉතින් ඔයාලට පේනවා ඉතරයි අපේ බයිසිකල් සෙට් එක යනවා. මගේ බයික් එක පදින්න අපේ ආශමල්ලි. අපි දැන් ඉන්නේ කිනිකල් තුඩුවට මෙහා. ඒ කියන්නේ කමන්තාස් එකට කිනිකල් තුඩු කමන්තාස් එකට මෙහා ඉන්නේ. රයිට් ඉගෙන ගන්න අපිට එක මෙතන ඉස්සරහට මොකක්ද කියලා දාගන්න බෑ. ඕකේ. රයිට්. අපි දැන් ඉන්නේ හයිවේ එකේ යක්කාන්තියේ. මේ පාරේ කියලා ෂෝට් කට් එකක් තියෙනවා මේ අපිට යන්න පුළුවන් පිලානට. අපි මේ පාරේ තමයි දැන් ඉන්නේ. ආසමල්ලි යනවා නිකන් පිස්සෙක් වගේ යනවා. ආසමල්ලි පරිස්සමේ. ඉන්නේ බලයන්. ඕ යාළුවනේ. ආසමල්ලි. අපිට නිවාඩුවක් එන්න ඕනේද මෙහෙම සෙට් වෙන්න. පිටිපස්සේ සෙට් එක එනවා ඉස්සරහට. Hi guys, අපි දැන් කරාපිටියෙන් ෂෝට් කට් එකේ දාලා මේ දැන් මේ පිලාන පාරට වැටලා ඉන්නේ. ඕවාගොඩ යන පස්සට. සෙට් එක පිටිපස්සෙන් යනවා. A few moments later. බීම. Right, ඉතින් guys අපි ඉන්නේ මෙතන පිලාන පන්සල. ඔයාලට ඈත පේනවා පිලාන පන්සල. ඉතින් බීම දන්සලක් තියෙනවා. බලමු දන්සල මොකක්ද කියලා නම් දැක්කේ නෑ. අපි ගිහලා බලමු. Right, අපි කට්ටියත් ඔක්කොම අලි දන්සලක් තියෙනවා වැඳලා යමුනේ. දෙල්ලම. ගිහලා බලමු දන්සලක් තියෙන මොනවද කියලා දන්නේ නෑ. right. හොඳයි මම කෙනෙක් හල්ලනවා. right. පුරක්කන්නේ? right guys වෙන පුරක්කන් දන්සලක් වඳින ගමන් ඉන්නේ. මල්ලි පුරක්කන් බොනවද? මල්ලි බයික් එක පාක් කරලා එන්න බැරිද? right guys ඉතින් හිමිදිරි උදේ පාන්දර පිලාන පන්සල පියස ඉස්සරහ පුරක්කන් දන්සලක් අපි දැන් වඳින ගමන් ඉන්නේ. right ඉතින් අපේ කට්ටියත් අතර පුරක්කන් දන්සල වඳින ගමන් තාම යාළුවට මම හිතන හම්බෙලා නැහැ මට නම් පොඩ්ඩක් ස්පෙෂල් ටක් ගාලා කෙනෙක් ඇවිල්ලා දුවලා දීලා ගියා. ඊට අපේ ගරුක මල්ලි අරන් එනවා මට පේන ඔක්කොටම. right ඉතින් වෙන්න මොනවද මල්ලි? පුරක්කන්. right guys ඉතින් අපේ කට්ටිය හරි පුරක්කන් කද බොන ගම. ඉතින් වැඩේ කියන්නේ මේක මේ ගත්තට බොන්න බෑ. පට්ට උණුයි. අත්තනකෝ බොන්න බෑ මේ පොඩක් උණුයි මේක මේ අසුපිරිය මේ රහයි. මේ පිලාන පන්සල ගාව ඉස්සරහා තියෙන කට්ටිය තමයි මේක කරන්නේ. රයිට් දැන් කොහමද ගිහලා යන්නේ දැන් භාගයක් දුව කොහොම හරි. ටිකක් බීලා මෙයා. රයිට්. A few inches later.
Hi guys, ඉතින් ඔන්න මේ අපි ගෝගාවුටට යන ගමන් තව දන්සලක් සෙට් වුණා. එන්න පේනෝනේ හදව දන්සලක්. අපේ සෙට් එක බැස්ස ගමන් ටක් ගාලා කියලා දරුකමල්ලියේම ටක් ගාලා දුවලා ගිහිල්ලා ගත්ත මේ කඩල දන්සලක්. අපි අනිත් සෙට් එක පොලිමේ ඉන්නවා. ආර පේනෝනේ. අද අනිත් සෙට් එකේ ඉන්නවා. ඊට පස්සේ අපි බලමු මේ right ඉතින් guys කඩල දන්සල් ඉස්සරහා ඉන්නේ right ඉතින් ඇත්තටම මේ වගේ කාලයකට මේ වගේ දන්සල් දෙන හැමෝටම ඉතින් ගොඩක් පින් වෙන්න ඕන ඇත්තටම right අපි යන කඩල දන්සල් ඉස්සරගෙන අපි ආයේ අපේ ගමන පටන් ගන්නවා right අම්මට සිරි වෙන්න අපේ කට්ටිය වෙන්න ඒ පාර පාන් කනවා ආසමල්ලි පාන් කනවා right එන අපි දැන් බලන්න දරුකමල්ලි පාන් අරන් තියනවා ඉස්සර අරන් තියනවා අම්මෝ ගොඩක් පින් ඉති මේ වගේ දවස්වල පාන් කාලක් ගන්න පුළුවන් guys ඉතින් කොට පාන් දන්සලුකුත් දැන්දා අපේ සෙට් එක පාන් කන ගම අපේ පාඩු නෑ වැඩේ මේ කන්න උදේ ඉඳන් කන්න බොන්න ඔක්කොම හම්බ වෙනවා හරි සෙට් එකම පාන් කන ගම එන මම කාලේ ඉන්න රයිට් ජයවා hi guys ඉතින් ඔන්න අපි දැන් සෙට් එකම දැන් දන්සල් වැඳගෙන රෝගාගොඩ පව් කරලා වාල් ඉස්සරහට යනකොට 10 කණු කියලා දැනක් තියෙනවා 10 කණු හන්දිය පොඩි පාලමුකුත් එක්ක සුපාට අන්න එතනින් අරව තමයි මේ ඇල්ලට එන්න ඕනේ right ඉතින් මේ ඇල්ලට කියන්නේ අපේ නම අහගත්තා කළු පහන ඇල්ල කියලා තව නමක් කියේකෝ ගමේ කට්ටිය කියන නමක් ඒක හිතව මතක නැහැ අපි බලමු මේ පැත්තට කියලා අහන්න right ඉතින් වාරට මේ 10 රෝගාගොඩ පව් කරලා පොඩක් ඉස්සරහට එද්දී අහුවෙනවා මේ 10 කණු කියලා තැනක් අන්න එතනින් තමයි හරවන්න ඕනේ right ඉතින් ඒ හරි ඕන කෙනකින් යවුවාම කියයි right ඉතින් අපි දැන් යන ගම අපි ගිහිල්ලා බලමු right එන අපිත් එක්කම දෙකටම ඉන්න right guys ඉතින් ඔන්න ඔය විදිහට මේ පල්ලෙහා උඩහා පාකින් එකේ වාහන දාලා ඔයාලට මේ පේන මේ අපේ සෙට් එක යන ඉස්සරහින් තව නඩයක් යනවා ඉස්සරහින් ඔයාලට පේන තිත ඒක සස්යෙන් සෙට් එකක් යනවා අපේ සෙට් එක යනවා මෙන්න මේ විදිහට right එන අපිත් එක මම පයින් යමු කොහොම අපේ සෙට් එකේ බයින පල්ලෙහාට රයිට් බලමු අපි මීඩියම් බලන්න right guys ඉතින් ඔන්න අපි අර තේවත්තෙන් අපි අර කිව්ව ෂෝට් කට් එකෙන් ඇවිල්ලා මෙන්න මේ විදිහට ප්‍රධාන පොඩි අඩිපාරකට වැට්ටා මෙතන තව මීටර් එකක් දෙකක් යන්න තියෙනවා තමයි අපි ගන්නවා අතනකෝ මේක මා පට්ටක් දෙකේ බයිසිකල් කොයිවත් පාගින්න තියෙන්නේ අතනකෝ උඩ මම දැන් එතන ඉඳලා මම දැන් ඇල්ල ගාවට කිලෝමීටරයක් විතර දිනනවා මම හිතා බලමු අපි තාම පයින් යන ගම ඉල්ල බලමු ඉතින් ඔන්න මේ විදිහට බලන්න තව අඩිපාරක් අපිට සෙට් වුණා. ඔන්න ඔහම ඔයාලට පේන අඩිපාර දිගේ එලින් යන අපිට ඇල්ලේ සද්ද නම් ඇහෙනවා. වතුර පාර සද්දෙත් ඇහෙනවා. ඔයාලට අපි ළඟ වෙලාම පෙන්නන්න.
දන්න කට්ටිය වගේ යනවා. ගිහිල්ලා බලමු. අතනම පට්ටත් එක්කම මේක නා. චාවා වතුර ටිකක් ලස්සන දොළ පාරක් තියෙනවා වලට පේනවා ඇති. අන්න දොළ පාර දිගේ අපි උඩට යන්න ඕන. රයිට්. එහෙනම් යමු බලන්න. රයිට් ගයිස් ඉතින් ඔන්න අපි දැන් පල්ලෙහා ඇල්ල. ඒ කියන්නේ අයියලා අපි ඇහුවම්කෝ පල්ලෙහා නාන්න පුළුවන් කියලා. උඩ තමයි ඇල්ල තියෙන්නේ කිව්වේ. රයිට් අපි දැන් සෙට් එකම මෙතන තව කට්ටියක් ඇවිල්ලා ඉන්නවා නාන්න. රයිට්. ඔන්න මෙතන තමයි නාන්න. පල්ලෙහා නාන්න පුළුවන් මෙතන තමයි. රයිට්. කට්ටිය නානවා. ඔන්න මේ විදිහට ස්වභාවිකව හදලා අපිට ඇල්ල දිගේ උඩටම යන්න වෙනව කොහොමවත් නෑ නාන්න දියැල්ල බලන්න. දියැල්ල කියන්නේ මම හිතන ලොකු ඇල්ලක් නෙමෙයි. සාමාන්‍ය ඇල්ලක් තියෙන්නේ. ඊට අපි බලමු අපේ කට්ටියගේ තීරණය මත තමයි මම දෙමු වෙන්නේ. Hi guys, ඔන්න ඉතින් අපි කිව්ව තැනට ආවා. අලුපානැල්ල බෝගහකොටින් 10 කණුව හන්දියෙන් හැරිලා ඉන්නෝනේ මේ ඇල්ලට එන්න. ඇල්ල තින්නේ උඩ. මෙතන තමයි පල්ලෙහා මේ නාන පොට් එක තියෙන්නේ. දැන් ඔයාලට පේන්න කට්ටිය ඇවිල්ලා නානවා. හරි. ඉතින් අපේ වුණුත් අපේ සෙට් එකත් පුල්ලා කල්ලා ගන්න ගමන්. Hi ළමයි. ඒ මොනවද දැලන්නේ? මොනවද දැලන්නේ? රයිට් ඉතින් අපේ කට්ටිය වෙන වේදර ආතල්ලයක් කරනවා ඉදිරියටම. රයිට් ඉතින් අපි තව ටිකක් නාලා එන්නම් එහෙනම්. රයිට්. රයිට් ගයිස් ඉතින් රයිට් අපි අපේ ගමන මෙතන ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අපි සෙට් එක නාලා හොඳ ෆුල් ජොලියක් දැම්මා. රයිට් ඉතින් මේ තැන කියනවා නම් ගාල්ලේ ඉඳන් බෝගහකොටට ඇවිල්ලා බෝගහකොට පාස් කරලා 10 කණුව හන්දියෙන් හැරිලා පාලම ගාවින් තියෙන පාරේ එන්න ඕනේ. මේකට කියන්න කළුපානැල්ල කියලා. රයිට් ඉතින් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ කට්ටියකින් ඇහුවාම එහෙම විස්තර ටික ගාන්ට යාලා කියනවා. බයිසිකල් උඩහා දාලා සාමාන්‍යයෙන් මීටර් 500ක් විතර පල්ලෙහාට එන්න ඕනේ ගුරු පාරක් දිගේ. රයිට් ඉතින් අපි දැන් නාලි ඉවරයි. අපි දැන් අපිට මේ ගමන මෙතනින් අපි ඉවර කරන්න හදන්නේ. රයිට් ඉතින් අපේ සෙට් එකේ ඉන්නවා. ඔයාලට මොනවද කියන්න තියෙද? කොහොමද නාලා ගත්ත වන් එක? ඉතින් බයික් ටික දාලා එන ටික තමයි හොඳම පාර. අනිවාර්යයෙන්. බයිසිකල් ටික ඔයාලා අනිවාර්යෙන් උඩහා දාලා පයින් එන්න ඕනේ. මොකෝ මේ පයින් ආවම තමයි මේකේ නියම මේ රස විඳින ඔයාලට ලබන්න පුළුවන්. රයිට් ඉතින් අපි මෙතනින් දැන් අපේ මේ vlog එක ඉවර කරනවා. රයිට් ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි ඔයාලත් එක්ක හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.